Good morning, everybody. හැමෝටම සුබ උදෑසනක්. මම හිතනවා හැමෝම සූදානම්ෙන් ඉන්නේ ඉදිරියේ එන සමාන පෙළ විභාගයට මුහුණ දෙන්න. අපි ඉංග්‍රීසි විෂය සම්බන්ධව පවත්වන සම්මන්ත්‍රණය අවසාන සම්මන්ත්‍රණය අද දවසේ මම හිතන්නේ මධ්‍යම රාත්‍රී 12 වෙනකොට ඉගෙනීම් සම්මන්ත්‍රණ කිරීම මම හිතන්නේ තහනම් කරලා තියෙනවා. ඒ නිසා අද අවසාන කැටියට හැමෝම සූදානම් වෙන්නේ possible questions සම්බන්ධ කරපු විශේෂ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. හැමෝටම සුබ පතන ගමන් අපි ආරම්භ කරමු. පළවෙනි ප්‍රශ්නය read the following message and fill in the blanks using following words. First one is done for you. මම හිතනවා ප්‍රශ්න පත්‍රය හැමෝගෙම ගාව තියෙනවා. ඒ වගේම මේක fill කරලත් ඇති. ඔයාලට ටයිම් එක තිබුණා. මේක ලැබිලා මේකට ආන්සර් සපයලා සාකච්ඡා කරන මොහොතට පැගෙන එන්න. බලමු my brother wanted to buy some books from the exhibition. some කියන එක ඉස්තන පුරවල තියෙනවා. ඊළඟට පුරවන්න තියෙනවා many much any some little no. some කියන එක පුරවපින්ද අනිත් ඒවායින් දාන වෙනවා. බලන්න second sentence එක but he had එතෙන් දෙන්නේ little money at that time. එතන much money දාන්නත් පුළුවන්. many දාන්න බෑ. no දාන්නත් පුළුවන්. ඒකින්ද එකක් කීප තැනකට දාන්න හැකියාව තියෙනවා. නමුත් හරිම තැන දාන්න ඕන. ඒකින්ද එතන එන්නේ little money. දැන් මේකට තේරුම් ගන්න ඕනේ. But he had little money at that time. No one of us had much money. අන අපි කාටවත් තිබුණේ නැහැ ගොඩක් සල්ලි on that day. So he could not buy any book. ඒකින්ද ඔහුට කිසිම පොතක් මිලදී ගන්න බැරි වුණා from the exhibition. Really there were many books in that exhibition. ඇත්තෙන්ම ගොඩක් පොත් තිබුණා එම ප්‍රදර්ශනයේ. අනිවාර්යයෙන්ම many කියන එක පාවිච්චි කරන්නේ අපි ගණන් කරන්න පුළුවන් නාමපද ඉස්සරහ. ඒතර අවසානයකට many එනවා අනිවාර්යයෙන්ම. ඊළඟට අපි දැන් ওই some කියන එකත් ගණන් කරන්න පුළුවන් බැරි දෙකටම දානවා. ඒ වගේ දැන් මේ වගේ දේවල් අර ප්‍රැක්ටිස් එකෙන්ම කරලා පුරුදු වෙන්න ඕනේ. මම අර possible question තවත් කීපයක් කතා කරනවා කියලා කිව්වා. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලට අදාළව තව ප්‍රශ්න කීපයක් මේ මොහොතේ සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. Now move to the second question. දෙවෙනි ප්‍රශ්නට යමු. ඒ බලන්න read the following dialogue and fill in the blanks. Use the preposition given in the box. The first one is done for you. ඔය dialogue එකක් තියෙන්නේ ඒකේ ඉස්තන් අයි තියෙනවා ඒක පුරවන්න කියලා කියනවා. පළවෙනි එක කළා තියෙනවා. මේ ඉස්තන් පුරවන්න දෙන්නේ නිපාත පාවිච්චි කරලා. දැන් නිපාත කියන එක ගැනත් අපි බැලුවොත් එහෙම නිපාත අයින් කරොත් එහෙම අපි ලියපු ඉංග්‍රීසි ලියවිල්ලක ඒක විකෘති වෙනවා. ලියපු ලියවිල්ල. අපි දැන් සිංහල භාෂාවේ නම් අකුරු වලට අමතරව පිල්ලම් කියලා එකක් තියෙනවා. කොම්බුව තියෙනවා, ගායන පිට තියෙනවා. හල් කරන්න නැත්නම් කොකුක් කියලා තියෙන මේව දාන්න. පාදකේ. දැන් ඉංග්‍රීසි වල තියෙන්නේ මේ නිපාත වලින් නැත්නම් ආටිකල්ස් වලින් මේ වැඩේ කෙරේ. ඒ නිසා දැන් ඔයගොල්ලන්ට නිපාත කියන එක වෙනමම උගන්වලා නැති වෙන්න පුළුවන්. සමහර ටීචර්ස්ලාට වෙනමම අරගෙන උගන්වන්න වෙලාවක් නැතුව නිපාත වෙන පාඩම් එක්කම අස්සේ දාලා උගන්වනවා. දැන් මම නම් එහෙම කළා නැහැ. අපි නිපාත කියන එක වෙනම ලෙසන් එකක් හැටියට ගන්නවා මග යන ගමන්. අර කොහොමද එක එක තැන්වල හැසිරෙන්නේ කියලා ඩිස්කස් කරනවා. ඒතර පොඩක් අවබෝධයක් එනවා. ප්ලේස් එකක් පාලනය කරන්න නිපාතකින් ඉන්නවා. දැන් නගරයේ ගියාම in the town. පාරේ ගියාම on the road. ගහේ ගියොත් on the tree. මේවා නිකන් කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔළුවේ කියලා කිව්වම සමහර වෙලාවට ඉන් දානවා සමහර වෙලාවට on දානවා. ඉන් දැම්මත් ඔළුව ඇතුලේ. අර මතකයේ තියනවා කියලා. It is in my mind කියලා කියන්නේ ඒක. It is my
head, it is in my head. It is on my head කියවනම් ඒවට තොප්පිය වගේ දෙයක්. ඔළුවේ උඩ දාන්නේ. ඒ වගේ අර නිපාත නිසා වාක්‍ය ඛණ්ඩ අර විධිමත් නැත්නම් තේරුමක් ඇති වාක්‍ය ඛණ්ඩයක වලට පරිවර්තනය කරනවා. ඒකෙන්ද ඕගොල්ලෝ අහනවා අනිවාර්යෙන් නිපාත කියන්නේ. ඕලෙවල් එක්සෑම් එකේදී අහනවා. දැන් ගොඩක් පාඩම් තියෙනවනේ නිපාත විතරක් නෙවෙයි. කන්ජන්ක්ෂන් තියෙනවා. ප්‍රෝනවුන් තියෙනවා. නවුන් ක්‍රියාපදේ වෙනස් වීම තියෙනවා. ඒක ගැන අහනවා. අපි මේ පේපර් එකේ ගොඩක් ඒවා එකතු කරලා තියෙනවා ඔයගොල්ලෝත් ඒක සාකච්ඡා කරන්න. මම හිතනවා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඩිස්කෂන් එක. අවසාන මොහොතේ තමයි දැන් මේ විභාගෙට සූදානම් වෙලා අවසාන මොහොත වගේ නින් ඊට පස්සේ ගෙදරින් ඉඳන් තනියෙන් කරන්නේ. අපි බලමු මේ නිපාත ගැන පළවෙනි එක බලන්න නලින් සුරේෂ් එක කතා කරනවා. නලින් සුරේෂ් ඒ දෙන්න කතා කරන කතා බහේ තමයි මේ නිපාත අස්කරලා තියෙන්නේ. පළවෙනි එක දාලා දීලා I want to go to the post office before 5 pm. මට යන්න අවශ්‍යයි post office එකට පස්වරු 5ට පෙර before දාලා තියෙන එක. ඒක සුරේෂ් කියන yes the post office will be closed at 5 pm. ආයා අනිත් එක්කනේ කියනවා post office එක 5ට වහයි. ඒක at නැතුව වෙන එකක් දාන්න බෑ. 2 දාන්න බෑ, 5 දාන්න බෑ, on in before කියන එක දාන්න පුළුවන් ඕන. නමුත් before දැනට පාවිච්චි කරලා නේ. දැන් before දාපු තැන වෙන ඒවා දාන්න පුළුවන්. at දාන්න පුළුවන් එතන. නමුත් එතන before දාලා තියෙන්නේ 5ට පෙර යා යුතුයි කියලා. ඒතර දෙවෙනි එකේ you yes the post office will be closed. දැන් මේක passive voice වාක්‍යයනේ දෙවෙනි එක. post office එක වහයි. 5ට. ඊට නලින් කියනවා by the way. by the way කියන්නේ ඒක නෙමෙයි. Don't you like to participate? ඉස්තනක් තියෙනවා the meeting in the club in this evening. ඔයගොල්ලෝ මම හිතන්නේ හැමෝම අහලා ඇති participate කියන එකත් එක්ක යන නිපාතයක් තියෙනවා in කියන එක. ඔය නිපාත ගැන කතා කරනකොට අනිවාර්ය නිපාත තියෙනවා ක්‍රියාපදත් එක්ක සම්බන්ධ වෙලා යන අර ඔරුවයි කොල්ලෑවයි වගේ. කොල්ලෑව නේද ඔරුව යන්නේ යන්නත්. ඒ වගේ සමහර ක්‍රියාපද වලට ආවේනික නිපාත තියෙනවා. දැන් look කියනකට at තියෙන believe in read on ඒ වගේ අපේ නිකන් කටට හුරු වෙච්ච නිපාතතේ සම්බන්ධ වෙච්ච ක්‍රියාපද තියෙනවා. participate කියන එක ඒ වගේ එකක්. අනිවාර්යයෙන්ම participate කියන එකත් එක්ක in දාන්න ඕනේ. ඒ කියන්නේ අතීත කාල වාක්‍ය ලිව්වත් I participated in that meeting. He will participate in the meeting. I am participating in a wedding. Continuous ලිව්වත් past tense ලිව්වත් perfect ලිව්වත් මොන විදිහට ටෙන්ස් එකක් ලිව්වා අපි ඉතින් ඉන්ෆිනිටිව් එකක් ආවා කියලා අර to කියන එකත් එක්ක ක්‍රියාවේ මුල් අවස්ථාව. ඒකටත් පස්සේ in එක දාන්න ඕනේ. To participate in the wedding. I want to go to the town to participate in the wedding. ඒ වගේ දැන් එහෙනම් මෙතන ඒ තියරි එක පාවිච්චි කරන්න වෙනවා. ඔයගොල්ලෝ කලින් දැනගෙන ඇති. මම නිකන් පොලිෂ් වෙන්න ඕනේ ඉඳලා වැඩියෙන් ටයක් කිව්වේ. බලන්න එතකොට by the way don't you like to participate in the meeting in the club in this evening. ඔබ කැමති නැද්ද සහභාගී වෙන්න රැස්වීමට club එකේ මේ අද හැන්දෑවේ. in this evening කියන්නේ අද හැන්දෑව. the in this morning කියන්නේ අද උදේ. tonight කියන්නේ අද රැට. at night කියන්නේ රැට. tonight කියන්නේ අද රැට. දැන් අද කියන එක අපි පාවිච්චි කරන්නේ නැතුව නිපාත වලින් ඒ වගේ පාලනය කරනවා. දැන් today night කියන්නේ අද රැටනේ. ඒක කියනවා tonight කියලා. රැට කියන එකට අනිවාර්යයෙන් at night. in දානවා නම් in the night. මේ නිපාත වල ස්ටයිල් එක. අපි දැන් පාසලේ ඉන්නවට කියන්නේ we are in the school කියලා නේ. ඒක සමහර කෙනා we are at the school. at දානකොට අපි the දාන්නේ නැහැ. එතන. ඒ වගේ අර ගොඩක් අපේ දැනුම කලින් එකතු කරන් තියෙන්න ඕන පේපර් වලට පේස් කරනකොට දැන් මේ වෙලාවේ
එකතු කරගනිකු දැනුම නැවත සාකච්ඡාවට භාජනය කරන්නයක් කරන්න. ඕන විභාගයට මුහුණ දෙන්නට පෙර. එන සෙමිනාර් එක කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ තමන්ගේ දැනුම උරගාලා බලන්නේ තව දැනුම එකතු කරගන්න. අපි බලමු. එහෙනම් මේකට ඉන් දාන්න වෙනවා. By the way, don't you like to participate in the meeting in the club in this evening? ඉතින් සුරේෂ් කියන oh I forgot. Wait, I will put ඉස්තන තියෙනවා a new shirt and come. මේකට මොකක්ද දාන්න? අනිවාර්යෙන් මේකට on දාන්න. put on කියන්නේ අඳිනවට. අන්න තවත් ගැටලුවක් ඒක නිපාතවල. ඒ කියන්නේ ක්‍රියාපදයකට නිපාතයක් එකතු වෙලා වෙන තේරුමක් ගෙන දෙනවා. ඒකට කියන්නේ phrasal verb කියලා. මම එක්සැම්පල් එකක් දෙනවා ඔයාලා දන්න එක. ඒක වලට ඩවුන් දැම්ම ගමන් මේකේ තේරුම වෙන්නේ right කියන එක. එහෙනම් ලිව්වා කියනවා නම් එහෙම wrote කියලා නෙමෙයි තියෙන්නේ මේකෙන් කියන්නේ took down. ලියලා කියනකොට කියන්නේ has taken down. ඒ වගේ දැන් අර verb එක පාවිච්චි නොකර phrasal verb එක පාවිච්චි කරනවා සමහර තැන්වල. දැන් මෙතනත් එහෙම එකක් put on කියලා. නැත්නම් අඳිනවට කියන්නේ wear කියලා. wear කියන්නේ අඳිනවා. put on කියන්නේ අඳින. දැන් ඔහු අඳිනවා කියලා කිව්වා අපි කියනවා he puts on කියලා. ඔහු ඒක වචනේ ඉන්න මේ ක්‍රියාපදේ ඒක වචන කරන්නේ නැහැ. he puts on new shirts every day. හරිද every day කියලා. ඔහු අඳිනවා අලුත් කමිස් හැමදාම. දැන් මෙතන තියෙන්නේ ඇඳගෙන එන්නම් කියලා කියන්නේ. එහෙම ගන්න ඉතින්. I will put on a new shirt and come. අනාගත කාලය. I will put on. I will wear a shirt and come. කියන එක I will put on a shirt and come. එහෙනම් මේවා දැන් මෙතනින් අපි පොඩි දෙයක් නේ දැන් මේ තියෙන්නේ. ලොකුවට බලලා යන්න වෙනවා විභාගෙට. එහෙනම් මම එකකින් තමයි මේ දැනගැනීමට කිව්වේ phrasal verbs අඳුර ගන්න ඕන. phrasal verbs එකතු කරපු තැන් බලන්න ඕනේ නැවත. dictionary එකෙන් දැන් verbs වල යට දෙනවා ටිකක් යට කියවගෙන යනකොට නිපාත සම්බන්ධ කරාම තේරුම වෙනස් වෙනවා කියලා දෙනවා. සමහර ළමයි dictionary එකෙන් එහෙම හොයන්නේ. නැත්තම් පත්තරේ කියනකොට පොතක් කියවනකොට ලිපියක් කියවනකොට මොනවා හරි බඩු ගෙනාවු පොලයක් ඔතකු ඒක තියෙන ඉංග්‍රීසි කියවනකොට එහෙම එකතු කරගෙන යනවා භාෂාවක් ඉගෙන ගන්නකොට එහෙමයි. ඉගෙන ගන්නකොට මේවා දැක්කාම ළමයි ප්‍රශ්න කරනවා ගුරුවරුන්ගෙන් ටෙලිෆෝන් කරලා හරි නැත්නම් එකතු කරලා තියලා බලනවා ඩික්ෂනරි. ඒ විදිහට ලොකු දැනුම එකතු කරන් තමයි ගේම් එකකට යන්න වෙන්නේ. දැන් ගේම් එක O level ගේම් එකනේ. එතකොට දැන් මේ වෙලාවේ මම දැන් මේ ටේක් ඩවුන් කියලා ලිව්වා වගේ ගොඩක් ඒවා තියෙනවා. දැන් අපි කියනෝනේ පුටෝක් කියලා. මේක නිපාතයක්. මේ පුට් කියන එකට ඔතන ඔන් දාලා පුට් ඔන් කියලා කියන්නේ අඳිනවා. පුට් ඔෆ් කියන්නේ කල් දානවා. කල් දානවා කියන්නේ පෝස්ට්පෝන් කියලා. සමහරලාට පෝස්ට්පෝන් කියන එක පාවිච්චි කරන්නේ නැතුව පුට් ඔෆ් දානවා. ඒ වගේ අපි අර අපි දන්න ක්‍රියාපද වෙනුවට phrasal verb පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරපු ටිකක් ඕගොල්ලන්ට ওই නිපාත අස් කරලා දාන එක එන්න පුළුවන්. ඒ නිසා දැන් මම මෙතන ඕගොල්ලන්ට දැන් අවසල නිකන් දැන ගැනීම සඳහා මේක පාවිච්චි කරලා ඩිස්කස් කරන්නේ. මේන් පස්සෙත් නිපාත සම්බන්ධ වෙච්ච phrasal verbs මොනවද කියලා ටිකක් හෙව්වනම් හොඳයි ලියන්න ගියාමත් දැන් ලියන රචනාවක ලිපියක phrasal verb එහෙම දාලා ලියනකොට බලන ටීචර් දන්නවා මේ ළමයා ටිකක් ඉංග්‍රීසි එකතු කරගත්තේ කියලා. ඒ වගේ අපිට ටිකක් අර සිහියෙන් ඉන්න වෙනවා. අපි සාමාන්‍ය සරල වචනම ලියන්නේ නැතුව phrasal verbs පාවිච්චි.
නේ අපි දැන් සමහර ඒවාට ෆේෂල් වර්ක් පමණයි තියෙන්නේ. අර look after කියන එක. දැන් look කියන්නේ බලනවටනේ. ඒකත් look කියන එක at කියන එකත් එක්ක තමයි පාවිච්චි කරන්නේ. මම දැන් කියන look at the board කියලා. board එක දිහා බලන්න. at නැතුව කියන්න බෑ. look the board කියන්න බෑ. හරි. එන at කියන එක යන තැන් ඉයි. දර බාර බල්ල පුරණ එකටත් කියනවා. The dog is barking at me. The dog bark at me. The dog will bark at you. bark කියන එකත් එක්ක at දානවා. එනේ ඒ වගේ අර නිපාතය ක්‍රියාපදේ පාලනය කරන්න එන වෙලාව තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාර්ටිසිපේට් ඉන්නවා. මේක ඇවිල්ලා ඊට වඩා වෙනස් එකක්. මේ puts on, put off, take down ඒවා verb එකේ තේරුම වෙනස් කරනවා. නිපාතේ හින්දා. අර විද්‍යාව ඉගෙන ගන්නකොට විද්‍යාවේදී යම් මූලද්‍රව්‍යයකට තවත් දෙයක් දාලා දෙක එකට එක්ක වුණාන් පස්සේ වෙන එකක් ඇති. විමාරය දාලා නැත්තම් වෙනස් වෙලා පාට වෙනස් වෙලා විද්‍යාගුරුවරයා ඒ වගේ දැන් verb එකට නිපාතයක් දාලා වෙන තේරුමක් ගෙන දෙනවා. හැබැයි තේරුම වාක්‍යයට අනුව අපි පික් අප් කරන්නේ. ඒකෙන් තමයි දැන් සමහර වෙලාවට ටීචර්ස් කියන්නේ right කියලා කියන්නේ නැතුව take down these words කියලා කියනවා. ලියන්න මේ වචන. ඒතර දැන් සමහර කෙනෙකුට තේරුම් නැතුණොත් ඒ වෙලාවේ ඉගෙන ගැනීම සඳහා තමයි කියන්නේ අලුත් තේරුම්. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රේෂල් verbs ගැන හිත යොමු කිරීම සඳහා තවත් එකතු කර ගැනීම සඳහා තමයි දැන් ප්‍රොවෝක් කරේ මම පෙන්නලා දුන්නේ මේක. එහෙනම් මෙතන දෙවෙනි එකේ තියෙන දැන් සුරේෂ් I forgot wait I will put on a new shirt and come. මම එන්න අලුත් කමිසයක් ඇඳගෙන එන්නම්. ඊට පස්සේ නලින් කියනවා we two can directly go to the meeting. එතන අනිවාර්යෙන් to the meeting රැස්වීමට කියලා. අපි දෙන්නට කෙලින්ම යන්න පුළුවන් රැස්වීමට කියලා. to කියන එක වෙන තරක දාන්න බෑ. අන්තිම එක shall we go by bus. අනේ දැන් බස් එකෙන් එනකොට by bus, by train, by a car. I came by a car. I came by the van. He will come by the train. එන බස් එකෙන්, van එකෙන්, කාර් එකෙන්, කෝච් එකෙන් එනකොට බයික් එකක දාන්න. හැබැයි අපි බයිසිකලෙන් යනකොට පුස් සයිකල් එකේ on දාන්න. මොටර් සයිකලෙන් ගියත් on දාන්න. අස්පේ පිටේ ගියත්, අලිය පිටේ ගියත් on දාන්න. I came on elephant back. back කියන්නේ පිට. හරිනේ දැන් DS සේනානායක අස්පේ පිටේ ගියේ ඒ කාලේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා ලංකාව හිටපු. එතකොට he walk on the road on horseback. අස්පේ පිටේ. එතකොට එයා කියනවා I came on horseback. මම ආවේ අස්පේ පිටේ. එහෙම කියලා කියන්නේ. දැන් අපි දැනට පාවිච්චි කරන එහෙම. දැන් අපි මොටර් සයිකලේ ගියත් on motorbike කියලා කියනවා. I came on motorbike. දැන් සමහර වෙලාවට බයි කියලා දානවා ඒක. කතා කරනකොට. දැන් කතා කරන ඉංග්‍රීසි වල වැරදි නිවැරදිතාවය කවුරක් හොයන්නේ නැහැ. ඒකට මොකුත් කියන්නෙත් නැහැ. ඒ වහන් ඉඳලා අහුලගෙන O level ලියන්න යන්න බෑ හැබැයි. ඒ වගේ ගැටලුවක් තියෙනවා. ඒකෙන්ද අපි කරන්න ඕනේ දැන් ඉංග්‍රීසි ගුරුවරු හැටියට ගුරුවරු ළමයිව පුහුණු කරනවා හොඳටම අවශ්‍ය විදිය පාවිච්චි කරන්න කියන්නේ. නමුත් ඒගොල්ලෝ සමාජගත වෙනවා නැත්නම් සමාජගත වෙමින් සිටින ගමන් පාසලේ ඉගෙන ගන්නවා. එවනේ සමහර ළමයි. එතකොට අර සමාජයේ නේවා සමහරලාට වැඩි බරක් තුනොත් එහෙම ඒ වගේ ඔළුවේ රැඳෙනවා. ඒ වගේ ඉල්ල විභාගෙ ලියන්න බෑ. මොකද මට මතකයි ඔය පේපර් මාකින් වල දවවල තියෙනවා. අර ලිපියක් කියනකොට දානවනේ. සුබපතන. දෙයියන්ගේ ඒ වයින් එහෙම සුබපතන. May you bless of God සමන් කියපු එක. අපිට සමන් දෙයියන්ගේ පීඩ ලැබේවා කියලා. එක්කෙනෙක් ලියපු එක වෙන එක්කෙනෙක් මාරු කරලා ලියලා ඒක. සමන් කියන එක අයින් කරලා වෙනින් නමක් දානවා. එතකොට දැන් අර තර්ක කරන්න දෙන්න පුළුවන් දෙවියෝ 33 කෝඩයක් ගෙනින්න මොකෝ එහෙම නැද්ද කියලා. නෝ බලනකොට ඒක hina යන ඒවා සමහර ළමයි ලියන. ඒකට අවුල ගන්න පුළුවන් කාගෙන්ද මේ කොපි කරලා තියෙන්නේ. කවුද කොපි කරලා තියෙන්නේ කියලා අවුල ගන්න පුළුවන්.
ඒ සමහර කොපි කරන ඒවත් සම්බන්ධ වෙලා තියෙනෝනේ ශාලාවල් අප්‍රමිකතාව වෙනවා වෙලා තියෙනවා. ඒ වගේ වෙනවා. එහෙනම් මෙතන අන්තිමට එන්නේ shall we go by bus. අපි යමු බස් එකේ. එහෙනම් දැන් මේක අමාරු වෙන්නේ නැහැ නිපාතේ. දැන් මෙතන නැති නිපාත ගැන කතා කරොත් මම ඔෆ් එක ගැන නිකන් කියන්නම්. ඔෆ් කියන එක මේ අයිතිය පෙන්නන්න තියෙන්නේ. අපි කියන්නේ branches of the tree. ගහේ අතු. දැන් මගේ කකුල කියන එකට අපි ඔෆ් දාන්නේ නැහැ නේ my leg. නිමල්ගේ බයිසිකල් එක කියන එකට අපි දාන්නේ නිමල්ස් බයිසිකල්. නිමල් කියලා ලියලා නිමල්ස් බයිසිකල්. හැබැයි මේක පුළුවන් the bicycle of නිමල් කියලා ලියන්න. the bicycle of නිමල්. දැන් මේකත් හරි මේකත් හරි මේ දෙකම හරියටම හරි. දැන් මේක branches of the tree. ගහේ අතු. මේක අපි කියන්නේ the trees branches කියලා. මේ නිමල් කතාව නිමල්ස් බයිසිකල් වගේ ලියන්නේ නැහැ මේක. හරි අපි කියනෝනේ මේසේ කකුල කියලා. the leg of the table. අපි කියන්නේ tables leg කියලා. අන්න ඒ වේම අඳුරන් තියෙනවා. දැන් මේ ඔෆ් කියන එකයි ටිකක් හැම විභාග ප්‍රශ්න පත්‍රයකම පොඩි ළමයින්ගේ වුණත් ටර්ම් ටෙස්ට් එකේ වුණත් ඔයෙන් හරි එනවා එකන්නේ ඔෆ් කියන එක ගොඩක් සම්බන්ධ වෙච්ච. හරිද? දැන් වෙන දෙයක් තියෙනවා. අපි බැංක් ඔෆ් සිලෝන් කියලා කියන්නේ. ලංකා බැංකුව. බැංක් ඔෆ් සිලෝන්. බැංක් ඔෆ් සිලෝන් ලංකාවේ බැංකුව. ඉස්සෙල්ලාම හදුවා ලංකා බැංකුව. ඒක බැංක් ඔෆ් සිලෝන්. අනිත් එකට කියන්නේ අපි පීපල්ස් බැංක්. අර මේ නිමල්ගේ බයිසිකල් ඒවා. people කියලා ලියලා එසවුරක් දාන්න. people's bank. මේක පුළුවන් වුණා මේ වගේ ලියන්න මේ. bank of people. ආයතන බැංකුවට පුළුවන් වුණා bank of people කියලා. හැබැයි ලංකා බැංකුවට බෑ මේ ක්‍රමේ දාන්න. people's bank. සිලෝන්ස් බැංක් කියන්න බෑ bank of සිලෝන්. එන එක පණ නැති එකන්නේ සිලෝන් කියන්නේ. මේකේම නෑ. දැන් මේක මිනිස්සු පණ තියෙනවා. ඒකෙන්ද ක්‍රමායකයක් දාලා එස් අකුර දැම්මම නිමල්ගේ වගේ. නිමල්ගේ බයිසිකලේ වගේම මිනිස්සුන්ගේ බැංකුව. මහායාන බැංකුව. මේ විදිහට ලියනනම් මේක පුළුවන්. එනේ ඒකෙන්ද ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඔෆ් ගැන ඒ වගේ හිතන්න. ඒතරනේ ඔෆ් ගැන මම කතා කරොත් එහෙම දැන් මේකට අමතරව ඔෆ් එකට පස්සේ ing noun එක. සමහරවිට කියන්නේ I thought of coming there. I thought of coming there කියන්නේ මම හිතුවා එහෙ එන්න. දැන් සමහර වෙලාවට I thought to come there කියලා කියනවනේ. එහෙනම් ඒකට වඩා I thought of coming there කියන එක තමයි නිවැරදි. එහෙනම් ඔෆ් එකට පස්සේ ing noun එනවා. ing එක noun එකක් වෙනවා. ඒකෙන්ද පොඩ්ඩක් දැන් මේකට අමතර දේවල් දැන් කතා කරනවා මේ ඔෆ් ගැන. එහෙනම් ඒ විතරක් නෙවෙයි දැන් ඔය සමහර ඒවා තියෙන්නේ. දැන් ඔෆ් එක අර adjective එකක් ගන්නවා. I am proud of Sri Lanka කියලා කියන්නේ. She is shy of coming out. ඇයි එළියට එන්න ලැජ්ජයි කියලා කියන්නේ. තේරෙනවද දැන් children are afraid of this teacher. Children are afraid of the principal. Afraid කියන්නේ බය කියන්නේ. ඒක adjective එකක්. are afraid. of දාලා කාටද කියලා දානවා. එහෙනම් ඒ වගේ අර adjective එක මේක සම්බන්ධ වෙලා තියෙනවා ගොඩක්. of එක වැඩියෙන්ම අයිතිය පෙන්වන්න මේ වගේ පාවිච්චි කරනවා. එහෙනම් of එක ගැන අපි දැන් මේක නැති වුණාට මම වෙන අමතර දෙයක් හැටියට ඔයගොල්ලන්ට අපි ගත්තොත් එහෙම තවත් නිපාත between කියන එක මං කියන්නේ between කියන එක දාන්නේ දෙකක් අතරේ නැත්නම් දෙන්නෙක් අතරේ දෙජාතියක් අතරේ. දැන් between you and me, between India and Sri Lanka, between two teams, between our classes කියලා කියන්නේ අපේ පන්ති දෙකක් තියෙනවා.
හරි ගොඩක් පන්ති අතරේ නම් අපි කියන්නේ among classes. අපි ගොඩක් අය ඉන්නවා නම් අපි අතරේ කියන එකට among us. among people කියලා කියන්නේ මිනිස්සු අතර. දෙන්නෙක් අතරේ නම් තමයි අර between කියන එක දාන්නේ. මම නිකන් ඔයගොල්ලන්ට ඉදිරියේදී නිපාත ගැන බලලා යා යුතුයි කියන හැඟීමක් දෙන්නේ. දැන් මේකේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා අපි අවසන් වුණාට පස්සේ තවත් දෙයක් හැටියට දුන්නා. එනේ වගේ අපි නිපාත ගැන සාකච්ඡා කරොත් එහෙම ලොකු වෙලාවක් කරා නිපාත කොහොම හැසිරෙනවද කියලා මහ දැනුමක් දෙන්න පුළුවන්. නමුත් දැන් මේ පේපර් එකේ තියෙන ගොඩක් දේවල් සාකච්ඡා කරන්න මේකේ තියෙන ඔක්කොම ඒවා ලියන්න තමයි මම සූදානම්ෙන් ඉන්නේ. රයිටින් ඒවා ස්ටාර්ට් කරන්න හැටි කොහොමද අවසන් කරන්නේ? පොඩි රයිටින් එකයි ලොකු එකයි දෙක. දැන් රයිටින් වලින් ඔයගොල්ලන්ට ලකුණු 35ක් හම්බ වෙනවා පේපර් දෙකට. සෙකන්ඩ් පේපර් එකට 25යි ෆස්ට් එකට 10යි. ඒව ගන්න උපරිම උත්සාහයක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන්. එහෙනම් රයිටින් කියන එක තමන්ගේ නිෂ්පාදනයක් නෙවෙයි. දැන් මේ ඇවිල්ලා දැනට මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මේ පේපරේ හදපු කට්ටිය තියෙන නැත්නම් දැන් මම මේක හදලා දෙන්නේ. විභාගෙදී පේපරේ හදපු ටීම් එක දාපු උගුල් වල ඔයගොල්ලෝ වැටෙන්න හදලා. වැටෙන්නේ නැති වෙන්න නම් මොකද වෙන්න ඕන? අපි දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්න ඕන. දැනුම කලින් එකතු කරගෙන තියෙනවා. එහෙනම් ඒක පාසලේදී කරන අඩු නම් මේ වගේ එළියේ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වලට යන්නේ ඒකයි නැත්නම් ගෲප් සාකච්ඡා තියෙනවා. අන්තිමට සෙමිනාර් වලට සහභාගී වෙනවා පාසල් වල ඒක කරනවා. එළියෙත් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අර ලොකු දැනුමක් එකතු කරන් ගියාම සාමාන්‍ය පෙළ අවුලක් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය පෙළේ ගියාම සමහරව සරලව හිතන සාමාන්‍ය නේද ඒක. ඒනවනම් අමාරු වෙන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය පෙළ ඒ ගන්න නැතුව මොකද්ද ගන්න ඕන කියලා වගේ අදහසක් එනවා. සාමාන්‍ය ගන්න ඒක උපරිමය ගන්න. ඒකෙන්ද ඒක යටගත්තොත් එහෙම ඒ විෂය ගැන දැනුම අඩුයි දැනුම නැහැ කියලා වගේ එකක් තමයි එන්නේ. ඒකද මේකට තව පෙළ ගහන්න වෙනවා. අපි නිපාත ගැන වෙලා තියුණොත් එහෙම නැවතත් මේ වගේ බෝඩ් එකේ සාකච්ඡා කරන්න උත්සාහයක් දාන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට number 3. ඒක දින choose the most suitable words from the brackets and underline them to make the meaningful sentences. ඒ ලකුණු පහක් ගන්න. ඒ කියන්නේ තෝරන්නලු සුදුසු වචනේ බ්‍රැකට් එකේ අන්ඩර්ලයින් කරපු බ්‍රැකට් එකේ. මේ බ්‍රැකට් එකෙන් තෝරලා අන්ඩර්ලයින් කරපු. to make the meaningful sentence. තෝරලා තේරුම එන්න. බලමු පළවෙනි එක. The dog is running තියෙනවා, chasing තියෙනවා, creeping තියෙනවා. After the beggar. beggar කියන්නේ හිඟන්නට. It may bite තියෙනවා, sting තියෙනවා, eat තියෙනවා, him. දැන් මෙතන පළවෙනි එකේ එන්නේ අනිවාර්යෙන් chasing. හේතුව chase කියන එකත් එක්ක after කියන එක යනවා. after කියන එක නිපාතයක්. chase after කියන්නේ ලුහු බඳිනවා. පසුපස්සේ එලවන් යනවා. ඒක ඕන කෙනෙක් විතර. දැන් බල්ලෙක් මගේ පස්සේ එලවන් ආවා කියන්නේ a dog chase after me. chase කියන එකට ඊඩි දානවා. a dog is chasing after me. බල්ලෙක් පසුපස්සේ එලවන් යමින් සිටිනවා. ඒ වගේ නම් මෙතන එන්නේ දැන් මේකේ creeping දාන්න බෑ. creeping කියලා කියන්නේ බඩ ගන්නවා. running කියන්නේ දුවනවා. සමහර running දාන්න වෙනවනේ. දැන් මේක after the beggar ඒ කියන්නේ හිඟන්න පස්සේ දුවනවා කියන්නේ. හිඟන්න පස්සේ ලූ බඳිනවා කියලා තමයි දාන්න වෙන්නේ chasing after the beggar.